RTSL මීඩියා පුවත් ප්‍රථමයෙන් සිරස්තල උතුරේ සියලු ප්‍රශ්න විසඳන බව ජනපති කියයි. දළදා වන්දනාවට සියල්ල සූදානම්. ඊයේ සිට පෝලිම්. පිල්ලියාලන්ගේ ආධුනික නීතිඥයා ගැන ඇමති නලින්ද කියන කතා. හිසතෙල් ගෑමේ ජාතික උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිමාවට පත්වේ. සූර්ය මංගල්‍යයන්ගේ පැවති චාරිත්‍රයන්ගේ හීනවීම නොවිය යුතුයි. සහෝදරත්වයේ මංගල්‍යයක් විය යුතුයි. අගරදු ගුරුහිමි කියයි. ජනපතිගේ අවුරුදු සැමරීම ගැන විමල්ගේ චෝදනාව. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න කෙටි කලක් ඉඩ දෙන්න. දැම්ම ආණ්ඩුව පෙරලන්න එපා. සමන්ත විද්‍යාරත්න කියන කතා. සමාජ මාධ්‍ය තුළ පළ වූ සිරිල් ගාමිණී පියතුමන්ගේ පණිවිඩය අසත්‍යයක්. ඉදිරි අභියෝග ජයගැනීම සඳහා සියලු පාර්ශවයන් එක්විය යුතු බව නාමල් කියයි. මාලිමාව ජනතාව පමණක් නොව මෝදිවත් රවටලා ආචාර්ය හර්ෂද සිල්වා. ගමේ බලය මාලිමාවට ලැබෙන්නේ නැහැ. දුමින්ද කියයි. ජනපති රට පාවා දුන් ගිවිසුම් අත්සන් කළ බව දයාන් ජයතිලකගෙන් චෝදනා. විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයාට වෙඩි තැබූ ඝාතකයා අත්අඩංගුවට. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හමුවේ රට ඉදිරියට ගෙන යන්නේ කොහොමද? වැඩපිළිවෙල සාකච්ඡා කළ යුතුයි. රනිල් කියයි. උතුරේ දකුණේත් හිටපු ත්‍රස්තවාදීන් බොහොමයක් දැන් පාර්ලිමේන්තුවේ. පිල්ලයන්ගේ පස්සෙන් එළවන්නේ ඇයි? පිල්ලයන් කඳුරු සලන බව උදය ගම්මන්පිල කියයි. රෝහණ විජේවීර ඝාතනය කළේ මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණියයි චෝදනා කරන්න බැහැ. අධිකරණයෙන් වාරණ නියෝගයක්. විදුලි බල මණ්ඩලය සෝලර් ගලවන්න කිව්වේ ඇයි? විකල්පයක් තිබුණේ නැද්ද? ජාත්‍යන්තර මාධ්‍යත් ප්‍රශ්න කරයි. නියෝජ්‍ය ඇමති චතුරංගගේ කීර්තිනාමයට හානි වුණා නම් කළ හැකි දෙයක් නැහැ. මහාචාර්ය නිර්මාල් දේවසිරි. අද ප්‍රාදේශීය පුවත් විශේෂාංගයෙන් ගල්තුඩේ සිද්ධාර්ථාරාම විහාරස්ථ දහම් පාඨශාලාවේ බක්මහ උළෙල. වාග්දුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුන්ගේ සත්ක්‍රියාව. පිළියන්දල ලබන 19 වෙනිදා පැවැත්වෙන ඇකියුරා බක්මහුලේ සංස්කෘතික අංග රැසක්. අංගම් පොරත් ඇතුළත්. අපගේ නවතම පුවත් දැන ගැනීම සඳහා RTSL YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.